LTT ත්‍රස්තවාදීන්ගේ විශාල ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍ර 3ක් සහ තවත් උපකරණ තොගයක් කුරුවිල් කුලම් කට්ටු ප්‍රදේශයේදී යුද හමුදාව අත්පත් කරගනු ලැබුවා. පුතුගොඩිරිප්පු අවට විවිධ නිෂ්පාදන සිදු කරන LTTයේ කර්මාන්ත ශාලා රැසක් ආරක්ෂක අංශ අත්පත් කරගෙන සිටින්නේ. ඒත් මේවට විදුලිය ලබා දුන් විදුලි ජනක යන්ත්‍ර සියල්ල රැගෙන යමුණු යුද හමුදාවේ පැමිණීමත් සමග LTTය පලා ගියේ. ප්‍රථම වතාවටයි මේ ආකාරයෙන් වූ විශාල ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍ර යුද හමුදාවට හමු වුණේ. මෙවැනි දෑ රැගෙන යාමට තරම් භූමියක් මේ වන විට LTTයට ඉතිරි වී නොමැති බව මේ අනුව ඉතා පැහැදිලි වන කරුණක්. උදෑරන්කට්ටු ප්‍රදේශයේ LTT ත්‍රස්තවාදීන්ගේ බෝම්බ නිෂ්පාදන කම්මල් ක්‍රියාත්මක කර්මාන්ත පුරයක් ලෙස හැඳින්විය හැකියි. විශේෂයෙන් මෙම කර්මාන්ත ශාලාවලට විදුලිය ලබා දී තිබෙන්නේ මේ ආකාරයෙන් වූ දැවැන්ත විදුලි ජනක යන්ත්‍ර යොදා ගනිමින්. විවිධ වකවානුවන් තුල සටන් විරාම වලට මුවා වෙමින් රාජ්‍ය නොවන සංවිධානවල රහසිගත ආධාර යටතේ LTT ත්‍රස්තවාදීන් මෙම යන්ත්‍ර සූත්‍ර මෙරටට ගෙන්වා ගන්නට ඇති බව මේ අනුව ඉතා පැහැදිලි වන කරුණක්. මේ ආකාරයෙන් විවිධ සංවිධානවල ආධාර උපකාර ඇතිව LTTයේ රහසිගත ජාවාරම් ක්‍රියාත්මක වී තිබෙන්නේ. විශේෂයෙන් උතුරේ ජනතාවට සේවාවන් සැපයීමට රාජ්‍ය නොවන සංවිධානවලට රජය අවසර ලබා දී තිබුණා. ඒත් ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සිදු කර තිබෙන්නේ ඊට මුවා වෙමින් LTTය සංවර්ධනය කිරීම බව මේ පවතින සාක්ෂි අනුව පැහැදිලි වෙනවා. දෙවන කාර්ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් රෝහණ බණ්ඩාරගේ නායකත්වයෙන් පුතුකුඩිරිප්පු දකුණින් ඉදිරියට ගමන් කරන ලුතිනන්ට් කර්නල් අතුල ආරියරත්නගේ මෙහෙයවීමෙන් යුත් 621 වන බල සේනාවේ 6 වන විජයබා පාබල රෙජිමේන්තුව මෙම යන්ත්‍ර සූත්‍ර හා බෝම්බ නිෂ්පාදිත කම්මල් ප්‍රදේශයේ බලය සියතට ගනු ලැබුවේ. ඒ දරුණු ගැටුම් වලින් පසුව මේ අතර LTTය තම යුද ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කරමින් පවත්වාගෙන ගිය දැවැන්ත කෞතුකාගාරයක්ද උදයාරම්කට්ටු ප්‍රදේශයේදී යුද හමුදාව අත්පත් කරගනු ලැබුවා. 8 වන ගජබා රෙජිමේන්තුව මෙම ස්ථානයේ බලය තහවුරු කර ගැනීමට සමත් වුණේ. LTT සංවිධානයේ සියලු ත්‍රස්ත ක්‍රියාකාරකම් සියලු මේච්ඡ ක්‍රියාකාරකම් සිදු කරනු ලැබුවේ තම සමාජිකයන් මනෝවිද්‍යාත්මකව වෙනස් කරමින්. මේ ආකාරයෙන් LTTයේ යුද ශක්තිය ප්‍රදර්ශනය කරමින් බරාවි තැන්පත් කොට ඇති කෞතුකාගාර LTTය පවත්වාගෙන යන්නට ඇත්තේ ඒ ආකාරයෙන්ම තම සමාජිකයන්ගේ මනෝවිද්‍යාත්මක වෙනස් වීම සිදු කිරීමේ අරමුණින්. LTTය සතුව පවතින දැවැන්ත අවි 5ක් හා තවත් උපකරණ මෙම කෞතුකාගාරය තුල පවතිනවා. ඝන වනාන්තරය තුල කටුකම්බි වලින් ආවරණය කළ භූමියක මෙම කෞතුකාගාරය පවතින්නේ. මෙවන් ස්ථානයක් යුද හමුදාව සොයාගනු ලැබූ ප්‍රථම අවස්ථාවද මේ වනවා. විශේෂයෙන් LTTය තම සමාජිකයන්ට හා සාමාන්‍ය ජනතාවට LTTයේ යුද ශක්තිය පෙන්වීම මෙහි අරමුණ වන්නට ඇති බවයි යුද හමුදාව පවසන්නේ. පුතුකුඩිරිප්පු ඝන වනාන්තරය තුල රැඳී සිටමින් LTTය මේ ආකාරයෙන් වූ විවිධ යුද උපක්‍රමයන් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒ යුද හමුදාවේ ඉදිරි ගමන වැළැක්වීමේ අරමුණින්. ඒත් මේ වන විට LTT සංවිධානය වර්ග කිලෝමීටර 100කටත් අඩු ප්‍රදේශයකට සීමා කිරීමට විරෝධාර රණවිරුවන් සමත් වී සිටින්නේ. එතරම් ආසන්නයට මේ වන විට යුද හමුදාව ගමන් කරමින් සිටිනවා. ජමිල් ආනන්ද වසන්ත කුමාර සමගින් මම සුජිත් විතානපතිරණ පුතුකුඩිරිප්පු ඉදිරි ආරක්ෂක ප්‍රදේශයේ සිට. LTT ත්‍රස්තවාදීන්ට තම ග්‍රහණයේ සිටින ජනතාව දැන් පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙති ආකාරයටම ඔවුන්ට තම අවි ආයුධ පවා රැගෙන යාමට නොහැකි තත්ත්වයක විමතුව තිබෙන්නේ. ඔවුන්ට මේ වන විට සිය සමාජිකයන් හසුරුවා ගැනීමටද නොහැකි. ඇතැම් සමාජිකයන් සංවිධානයේ අතහැර පලා යාමේ තත්ත්වයක් උද්ගතව තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ දිනෙන් දින පසුබසින LTT ත්‍රස්තවාදීන්ට සිය අවි ආයුධ පවා රැගෙන යාම පසකලා ජීවිතේ බේරා ගැනීමේ ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුව තිබෙනවා. පලා යන LTT ත්‍රස්තවාදීන්ට තම අවි ආයුධ පවා රැගෙන යාමට නොහැකි තත්ත්වයකුයි දැන් උද්ගත වී තිබෙන්නේ. ඔවුන් මෙම අවි ආයුධ පවා පසුව ප්‍රයෝජනය සඳහා වළදමා තිබීදී රණවිරුවන් සොයාගත්තා. බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකයට අයත් 581 වන බල සේනාවේ රණවිරුවන් මෙවැනි අවි ආයුධ රැසක් සොයාගත්තා. මිලිමීටර් 120 මෝටාර් අවි 5ක් මෙසේ සොයාගත් අවි ආයුධ අතර වනවා. පසුගිය දින කිහිපය පුරාම රණවිරුවන්ට දැඩි ප්‍රහාර එල්ල කර ඇත්තේ මෙම අවි ආයුධ වලින්. ඒ රණවිරුවන්ගේ උපක්‍රමශීලී ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන්ට මෙම අවි ආයුධ රැගෙන යාමට අවස්ථාවක් ලැබුණේ නැහැ. මෙම ආයුධ අතර මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් විදින දෙකක් හා මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් විදින කිහිපයක්ද පවතිනවා. LMG හා T56 වර්ගයේ ගිනි අවි කිහිපයක්ද රණවිරුවන් අත්පත් කරගත්තා. පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා මෙම අවි ආයුධවල ග්‍රීස් තවරා වළදමා තිබෙදී මේවා සොයාගත්තේ.
මේ අතර මේජර් ජෙනරාල් ජගත් ඩයස් අනදෙන 57 වන සේනාංකයට අයත් ලුතිනන්ට් කර්නල් සේනක විජේසූරිය අනදෙන 574 වන බල සේනාවේ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරුවන්ද අවි ආයුධ හා වාහන අමතර කොටස් කිහිපයක් සොයාගත්තා. ත්‍රස්තවාදීන් සිය වාහන අලුත් වැඩියා කිරීමේ වැඩපිළිවෙල කිහිපයක්ම මෙම රණවිරුවන් අත්පත් කරගත් ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබෙනවා. එම සියලු මධ්‍යස්ථාන අත්පත් කරගත් රණවිරුවන් ඒවායේ තිබූ වාහන අමතර කොටස් රැසක්ද සොයාගත්තා. විමංග විජේතුංග වසන්ත බණ්ඩාර සමග මම අනුරදර කුමර. මේ ඔබ දකින්නේ කුඩා බෝට්ටුවක නැගුණු සිවිල් වැසියන් පිරිසක් උතුරු මුහුදේදී නාවික හමුදාව විසින් බේරාගත් අවස්ථාවක්. අවස්ථා 3කදී පැමිණි මේ පිරිසට 77 දෙනෙක් අයත්. ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී මේ සිවිල් ජනතාව පැමිණියේ ඊයේ දිනේදී. නාවික හමුදාව ඔවුන්ට අවශ්‍ය ආහාර පාන මෙන්ම ක්ෂණික වෛද්‍ය උපකාරද ලබා දුන්නා. යුද හමුදාවද ගොඩබිම් මාර්ග ඔස්සේ පැමිණෙන සිවිල් වැසියන් පළමුව යොමු කරන්නේ වවුනියාව අවතැන් කඳවුරු වෙතයි. ඉන්පසු ඔවුන්ට රැකවරණය ලබා දීමට පියවර ගන්නවා. ආහාර පාන, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම වෛද්‍ය උපකාරද යුද හමුදාව මෙම අවතැන්ව සිටින සිවිල් ජනතාවට නොඅඩුව ලබා දෙනවා.